Hi guys, welcome back to Raj YouTube channel. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකනොත් ඔයාලගේ IQ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද ගෙනාවේ ප්‍රතිශත ගණන් ටික. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නය. රුපියල් 100ට මිලදීගත් භාණ්ඩයක් 120ක ලාභයක් තබාගෙන විකුණුවේ නම් විකුණු මිල සොයන්න. මෙතනදී ලාභය වෙන්නේ 120යි. එහෙනම් 120යි නම් භාණ්ඩයේ මිලදී ගත්ත මිලින් එක වැඩි කරන්න. 120 වැඩි කරන්න 100න් එතකොට 20යි කියලා එනවා. එතකොට මේක ලාභයක්. ඒ එන ගාන මිලදී ගත්ත ගානට එකතු වෙන්න ඕනේ. එහෙනම් 100ට 20ක් එකතු වුණාම 120යි. එහෙනම් භාණ්ඩයේ විකුණු මිල වෙන්නේ රුපියල් 120යි. මේක තව විදියකට හදන්න පුළුවන්. ලේසිම විදියකට 120ක ලාභයක් නම් 100ට 120ක ලාභ ප්‍රතිශතයක් තමයි ඔහුට ලැබිලා තියෙන්නේ. එහෙනම් 100ට 120 වැඩි කරන්න 100ෙන්. එතකොට 100ට 100 කැපුණාට පස්සේ විකුණුම් මිල එනවා 120යි කියලා. ප්‍රශ්න අංක 2. රුපියල් 100ට මිලදීගත් භාණ්ඩයක් 120ක අලාභයක් තබා විකුණුවේ නම් විකුණුම් මිල සොයන්න. මේක ඉතාම සරල ගානක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපි මුලින්ම බලමු භාණ්ඩයේ මිලදී ගත්ත මිල. රුපියල් 100ට තමයි භාණ්ඩයේ මිලදී අරගෙන තියෙන්නේ. එතකොට 120ක අලාභයක් තබාගෙන විකුණලා තියෙන්නේ. 120ක අලාභයක් නම් අපි ඒක අඩු කරන්න ඕනේ 100ෙන්. එතකොට 180යි ඔහුට ලැබිලා තියෙන ලාභය. එහෙනම් විකුණු මිල හොයන්න නම් 100ට 80ෙන් භාණ්ඩයේ මිලදී ගත්ත ගාන බලනවා. එතකොට භාණ්ඩයේ මිලදී අරන් තියෙන්නේ 100ට. එහෙනම් 100ට 80 වැඩි කරන්න 100න් 100ට කැපුණා. එතකොට ඉතුරු වෙන්නේ 80. එහෙනම් භාණ්ඩයේ විකුණු මිල වෙන්නේ රුපියල් 80යි. ප්‍රශ්න අංක 3. වෙළෙන්දෙක් රුපියල් 3400 ලෙස මිල ලකුණු කළ විදුලි පංකාවක් විකිණීමේදී ලකුණු කළ මිලෙන් 5%ක වට්ටමක් ලබා දේ. ලබා දෙන වට්ටම් මිල හා භාණ්ඩයේ විකුණු මිල සොයන්න. මේකත් හරිම සරල ගානක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙතනදී වෙළෙන්දා භාණ්ඩය විකිණීමට ලකුණු කළ මුදල තමයි 3400. ඒකට තමයි 5%ක වට්ටමක් ලබා දෙන්නේ. වට්ටමක් ලබා දෙනවා නම් අනිවාර්යෙන් ඒ වට්ටම අපි අඩු කරලා තමයි ගන්නෙ. එතකොට 100න් 5ක් අඩු වුණාට පස්සේ 95යි. එහෙනම් 100ට 95 වැඩි කරන්න 3400න්. එතකොට අපිට එනවා මේ ගාන කැපිලා අවසානයේදී එනවා අපිට විකුණු මිල 3230යි කියලා. ඒ වගේම මේකේ භාණ්ඩයේ විකුණු මිල විදිහට අපිට 3230 ගන්න පුළුවන්. මේකේ වට්ටම් මිලත් අහලා තියෙනවා. එහෙනම් 3400න් 3230ක් අඩු කරාම 170යි කියලා එනවා. ඒක තමයි වට්ටම් මිල වෙන්නේ. අපි වට්ටමක් ලබා දෙනවා නම් ඒක අපි කස්ටමර්ට ලබා දෙන්නේ ඒක අඩු කරලා. ඒ නිසා මෙතන එන වට්ටම් මිල මුළු ලකුණු කරපු මිලෙන් අඩු කරලා ගන්න ඕනේ. එතකොට අපිට වට්ටම් මිල එනවා. ප්‍රශ්න අංක 4. වෙළෙන්දෙක් රුපියල් 300කට මිලදීගත් ඔරලෝසුවක් 115ක ලාභයක් තබාගෙන විකුණුවේ නම් විකුණුම් මිල සොයන්න. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. වෙළෙන්දා රුපියල් 300ට තමයි ඔරලෝසුව මිලදී අරගෙන තියෙන්නේ. ඒ ඔරලෝසුව 115ක ලාභයක් තබාගෙන විකුණලා තියෙන්නේ. එහෙනම් මේ 300ට තව ගාණක් ලාභය කියන ගාණ ඇඩ් වෙන්න ඕනේ. එතකොට 100ට 115ක ලාභයක් තබාගෙන තමයි ඔහු මේක විකුණලා තියෙන්නේ. අපි බලමු 100ට 115යි නම් රුපියල් 300ට කීයද කියලා. එතකොට එනවා රුපියල් 345යි කියලා. එතකොට රුපියල් 300ට මිලදී ගත්ත භාණ්ඩය ඔහු ලාභ තබාගෙන 115ක ලාභයක් තබාගෙන විකුණලා තියෙන්නේ 345ට. එතකොට රුපියල් 45ක ලාභයක් ලබාගෙන තියෙනවා. ප්‍රශ්න අංක 5. රුපියල් 8500ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් රුපියල් 8075කට විකුණුවේ නම් මෙහිදී ලබා ඇති වට්ටම් ප්‍රතිශතය සොයන්න. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. භාණ්ඩයේ ලකුණු කළ මිල තමයි 8500. එතකොට භාණ්ඩයේ විකුණුම් මිල තමයි 8075. එතකොට ලබා දෙන වට්ටම තමයි මේ 8500න් 8075ක් අඩු කරාම වෙන ගාන. ඒ කියන්නේ 425යි. එතකොට වට්ටම් ප්‍රතිශතය බලන්න නම් මේ 425 ලැබෙන්නේ 8500නේ. එතකොට 8500න් 425ක වට්ටමක් 100ට කොච්චරද කියලා බලනවා. මේ විදිහට වැඩි කරාට පස්සේ අවසානයේදී 100ට 5යි
20යි කියලා උත්තරේ එනවා. අපිට ඒ වගේ මුලින් වට්ටම හොයලා පසුව එකේ වට්ටම් පිස්සතිය හොයාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙනුත් ඔයාලගේ IQ දැනුම වැඩි කරගන්න උදව් වුණා ඇති කියලා හිතනවා. ඉතාලම සරල විදිහට තමයි මම මේ IQ පාඩම් ටික ගේන්නේ ඕනම කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලට ඕනි තව මොනවා හරි IQ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒව සම්බන්ධව වීඩියෝ අරන් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.